හෙලෝ බොයිස් වෙල්කම්. ඔන්න අදාරං ඇවිල්ලා තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් නෙවෙයි බීච් බගී රේසින් 1. මේක ගොඩක් ජනප්‍රිය වුණ ගේම් එකක්. ඔයාලා ගහන කට්ටිය ඇතයි නැත්නම් ගහලා ඉවර කරපු කට්ටියත් ඇති. මම මේක ගැන වැඩි දන්නේ නැහැ. මම පොඩ්ඩක් අර ටියුටෝරියල් එක පොඩ්ඩක් ප්ලේ කරලා බැලුවා. හරි මේක තියෙනවා අප්ඩේට්. මේ පවර් මොකද්ද? මේ අපිට මේ ප්‍රශ්නාර්ථයක් උනත් පෙන්නන්නේ. මේ එක එක ඒවා තියෙනවා මෙන්න මෙතන පවර්ස් කියන go faster with boost. ඒ බූස්ට් එක. හරි මේ පවර් අප් කියන දේ ප්‍රශ්නාර්ථයක් උනත් පෙන්නන්නේ නැහැ මම. මේ ආන්දර කාර් එක අප්ඩේට් කරන ඒවා. මේ අපිට මොකක් හරි එකක් ගන්න පුළුවන් නේ. ඇයි මැනිස් 10ක් තියෙනවනේ. අපි මොකද්ද ගන්න? අපි අකුණ ගන්නවද? අකුණ 25ක් වෙනවා. අපි ටොර්නාඩෝ එක ගන්නවද? නෑ ඒකත් එපා. හරි යන්නේ. අපි මේ අන්තික වගේ එක ගමු. අන්තික හොඳයි වගේ. අපි අන්තික ගත්තා. හරි දැන් අපි මැච් එකට යන්. මේ කවුද බම් මේ? මල් නංගි කෙනෙක් ඉන්නවා. හරි දැන් පයින් මැච් එක ප්ලේ කරලා බලමු. මම හිතන්නේ වරායකට කොහෙද මැච් එක තියෙන්නේ? ඔව් මම දැන් වරායක් තමයි. හරි අපි එහෙනම් පට ගාලා මැච් එක ස්ටාර්ට් කරමු. මොකද බම් මේ තියෙන්නේ race the other drivers to finish line. Use the power up you pick up to get or blast other drivers. blah 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 ටිකක් තියෙනවා. You can also use characters ඔයගොල්ලෝ තියෙනවා. මේ ටිකක් කරලා බලන්න තු හිටියම් ප්‍රින්ස් අන්න ඒ වගේ මාක් ටිකක් වැටෙනවා ෆෝන් එකේ. මම දන්නේ අලුත් version එක හැටින් නැති. හරි එහෙනම් දැන් මැච් ස්ටාර්ට් කරමු. මොකද මම මේ ගිනි රෝඩ් එකක ගියේ තියෙන්නේ. මම දන්නේ හරි. මේක එහාට වෙන කරන් තියෙන ඉතින් ඇත්තට මම දන්නේ. මම පවර්ස් හම්බෙනවා. යනවා ප්‍රින්ස් කඩාගෙන අන්න අර හරකේ අන්දේ ගහමුණා මුලින්ම. මේ මොකක්ද දන්නේ නැහැ වෙන්නේ. මම මේ වංගු ගන්න එක එහෙම අමාරුයි. ඔයාලට ලේසි ඇති මම මේ පයින් වතාවට මේක ප්ලේ කරන්නේ. මෙතර මේ ගේම් මෙහෙම ගේම් එකක් තිබ්බද කියලා දන්නේ නැහැ. මේ හස්කූරක් හම්බුණා. මේක යවමු මෙන්න මේක ගමු. මොකද්ද මේක? අන්න මේ තීන්ත බාල්දියක් හම්බුණා. මේක මැද හරාගෙන යන්න. හරි. මෙතනක් තියෙන පටන් හතරක් උනා. එතනක් තීන්ත බාල්දියක්. ඒකත් හැදුවා. මේ මෙතන පුටු අර එහෙම තියෙනවා. ගානට ගන්නවන මංගෝ ගානට අම්මට හුඩු දාපොඩ්ඩින් පුටුවේ අම්මට හරියට හරිය පො මේකද මේ අයි කජු කනෝ එනේ මේක මොනවාද මේ ඊසි අර තරු තුනයි මොනයි මැනික් එකකුයි හම්බුණා නයිස් අපි එහෙනම් දෙවනි රවුන්ඩ් එකට යමු මොකද ඒක මේක නම් තියෙන මුහුදකද ලස්සන නැත්තේ ඔව් මුහුදක තියෙන ඔව් සෙට් එකක් ඉන්න අපිට පේනවා අංකල් කෙනෙක්ද පොඩි ඉන්නවා සින්දුගේ අංකල් කෙනෙක් කොණ්ඩේ වගේ මෙන්න මෙයා ඇබිලිටි එක ගම අම්මා තීන්ත බකට්ටය ඔන්න කකුලුව ප්‍රශ්න වොයිස් කකුලුවත් ප්‍රශ්න කකුලුවත් කවුද බං මේ මාව හඳ යවුවේ අඩු පාවෙන්නේ මම මේ ඇබිලිටි එකද කකුලුවත් පයින්නවා මැද්දේ මෙන්න මේක ගමු අපි මොකක්ද ඊගේ හම්බෙන්නේ ආපෝ පරිහ අවුලක් නැහැ එකත් හොඳයි ගමු පලිහ හිටි අම්මර කුකුල්ලොත් හප්පෙනවා මේ ආස්සේ මේකේ මම මේ මියුසික් ඕෆ් කරලා තියෙන්නේ මොකද කිව්වොත් නැත්තම් සද්දේ වැඩි වෙනවා සමහර වෙලාවට අඩු වෙනවා ඊපස්සේ ෆෝන් එකේ සද්දත් ඇහෙනවා ඒ වගේ හින්දා එහෙනම් අපි කතාව ෆිනිෂ් වෙන එකකට ආවා නයිස් අපි ෆස්ට් ඒක හින්දා මම අයින් කරලා තියෙන්නේ අපි මම මේකට වෙනම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න අපි මේකට ගත්තා මේක නම් තියෙන්නේ මම දැන් වෙලාවට යන්න මං හිතා ඔව් වෙලාවට යන්න තමයි තියෙන්නේ වඳුරෙක් මොකද්ද මම මේ පැත්තෙන් ඉන්නේ දෙකකුත් පෙන්නනවා හරි අපි වෙලාවට යන්න තප්පර කීයද බං තිබ්බේ 44 නේ අපි 44ට යන්න ඕන බලමු අම්මරුඩු හම්බෙනවා කවුද මොකද්ද අර ස්පීඩ් තුනක් අම්මරු අම්මරුඩු කන්ට්‍රෝල් නැහැ අම්මට සිඩී දහ පොඩ්ඩෙන් ගිහලා ගෙදරක් ඇතුලේ හරි පාස් කරමු දැන් බැඩිද මන් දන්නේ අම්මට හුඩු කඩවල ඇතුලේ යන බුදු අම්බෝ කඩේ එක අම්මට සිරි වෙනවා කඩයක් ඇතුලේ යන්න බැරි වේද මේක නම් බූස්ට් එකක් ගන්න මේ රෝදේ දාමු අම්මා රෝදෙන් ගින්දරක් තියෙනවා මේ අවස්ථාවේදී අප්පට හුඩු අම්මා අර හෙට එකයි මෙහෙට එකයි අඩෝ බැරි වුණා 45යි බං අඩෝ සෙකන්ඩ් බා අවුලන්නේ අපි තව මැච් එකක් ගහමු මේක يعني මේකම ගහමු
ආපහු මේ තරුව තුන මරන් යන් අපි. අපි නම් පට ගාලා ගහමු. බං මේ පාර නම් කෙලින්ම අර වඳුරව ගන්න. වඳුර මොකද්ද බං වෙන්නේ? අම්මරුට අපේ මොකද ගින්දර නිල් පාටයි. අම්මඩ අම්මා කවුද බං මේ මාත් කියන්නේ? මේ අපේ ක්ලවුන් එක අපි අර කලින් ගියපු එක. අම්මලෝ ඒකක් වෙනුනද බං? අම්මලෝ ඒකත් වෙනවා පස්සෙන් නයිස්. අපි යන වේගයට අපිව කන්ට්‍රෝල් කරගන්න බෑ. එනට යනවා. හරි මේක ෂෝට් කට්ස් එහෙම තියනවද දන්නේ නැහැ. මං ෂෝට් කට් තියනවා නම් දැන් මයින්ක්‍රාෆ්ට්ම අරන් ඉන්න බෑනේ ඔයාලට බෝරින්නේ. ඒක හින්දා මම පොඩ්ඩක් මේ වෙන ගේම් එකකට බැස්සා. මෙයාගේ තවත් ගේම්ස් ඕන නම් කියන්න. මේකම තව වීඩියෝක් ඕන නම් ඒත් කියන්න. මම කොහොමද මේක තව එක වීඩියෝ එකක් දාන්න ඉන්නේ. ඒක තමයි ෂෝට් කට්. මම දන්නේ නැහැ. අම්මලෝඩු කතාවෙන් කතා අපි දින්නා 42ට ආවා. නයිස්. මම මේකේ ෂෝට් කට්ස් වීඩියෝ එකක් දාන්නම්. කියන්නේ මේකේ තියෙන ෂෝට් කට් මම දන්නෙත් නෑ. මම හොයාගන්න ඕන ෂෝට් කට්. හොයලා අනිවාර්යෙන් වීඩියෝ දාන්න. ගොඩක් ෂෝට් කට්. දැන් කොහෙද මම මේ ගමක තියෙන්නේ දැන්. ගමත් ප්‍රශ්න බොයිස්. හරි අපි එන ස්ටාර්ට් කරමු. අර අන්දෙකක් තියෙන එක පැත්තෙන් අම්මලෝඩු අන්දෙක තියෙන එකකුත් ඉන්නවා. හාවෙකුත් ඉන්නවා ඒ ඇස්සේ. අම්මලෝඩු මම බීච් එකේ පොල් ගස් කඩාගෙන යන්නේ. අන්න ඒකේ පාවුන අම්මට උඩු පොළොව ඉලිතරුවා. මේක ෂෝට් කට් ඇති. පත නගරය අබ්බා. හරි. ඔන්න ඔය විදිහට යම් බලන්න අපි. අම්ම සිජර්ඩ් දාගත්ත මං. අවුල නෑ. බූස්ටර් දැම්ම දාන්න ඕනේ නෑ. පොඩ්ඩකින් දාමු. අම්ම උඩ පහන් කණු එහෙම තියෙනවා 4 වගේ ලයිට් දාලා. හරි මෙන්න එතන පවර් එකක් තියෙනවා ගමු. අම්මලුඩ හම්බුන්නේ නෑ යාංගෝ. අඩ ෂේ. අඩ ඒ බං අර පොකුණ වැද්දේ පස්නාතක අම්මට හුඩු කඩවල කඩන් යන්නේ. අල්ලයිද අපිව? නෑ. අර පොකුණ මැද්දේ පස්නාතක නැත් තිබ්බේව. ඒක උඩ පැනලා යන්නේ ඉතින්. මන් දන්නේ අපි අපේ මේක පාස් කරලා දිනුම් කනුව. හරි මං හිතන්නේ දැන් ඉවරද? තව එකක් තියෙනවද? තව එකක් තියෙනවා. බලමු මොකක්ද කියලා. අම්මට හුඩු කවුද බං ඒ ප්‍රේමදාරියම? නයෙක් හිටියා. නයෙක්ද මන් දන්නේ නැහැ. ඩයිනෝසර් දන්නේ නැහැ. තඩි කැලයක් වහිනෝ කැලේ මැද්දේ. මේ නංගි කෙනෙක් ඉන්නවා පොඩ්ඩක්. මේ ඇඟටමයි එන්නේ. අවුල නැහැ. සිද්ධාලේ පරියක් ගෑවනම් හරි. අර මොකද බං අර ඉබ්බා අර ඉබ්බෙක් හිටියවා අම්මරෝඩු ඉබ්බොත් ඉන්නවද බං මේකේ අම්මරෝඩු තා පොඩ්ඩෙන් අර මේ යාඩෝ ඒ පවර් එක ගන්න අම්මරෝඩු තවත් ඉබ්බෙක් ඉබ්බෝ විතරයි ඉන්නේ එහෙනම් පත අඩ අර මොකද බං අර මෙතේ මම එක ෂෝට් කට් එකක් දන්නවා මෙන්න මේ පාරේ තියෙන ෂෝට් කට් එක මෙන්න මේක යන්න අමාරුයි අම්මා ගියා නයිස් මම මේක විතර දාන ෂෝට් කට් එක මම තවත් ෂෝට් කට් දැනගෙන ඊළඟ වීඩියෝ කරන් එන්න අම්මට උඩ දියල්ලෙන් පැන්න නයිස් මේ හරක යන් දෙකක් තියෙනවා අපි ඔය දෙක ඔක දාගමු අන්න යකෝ බෙල්ල දිගේ උන් ඉන්නවා ඩයිනෝසෝර්ලා තමයි මම හිතන්නේ නයි නෙමෙයි එලා කිරි අපි ඒක ෆස්ට් දැන් අපිට තියෙන්නේ මල් නංගිය පරාද කරන්න මොකක්ද දන්නේ ඇබිලිටි එක මල් නංගිය කිව්වට බලමු ඇබිලිටි එකත් එක්ක අපි යාට ෆස්ට් ට්‍රයි එකෙන් පරාද කරන්න බලමු අපි මුලින්ම පොඩ පවර්ස් අප්ඩේට් කරගමු කාර් එක මොකද කිව්වද මල් නංගිට ගහන්න ස්පීඩ් එකයි හැන්ඩලින් එකයි ස්ට්‍රෙන්ත් එකයි අප්ඩේට් කරගමු නයිස් හරි දැන් අපි ආපු යම් මල් නංගිට ගහන්න එලා කිරි මොකද මේ කියන්නේ මොනවා හරි කියනවා අවුලක් නැහැ ෆ්ලවර් පවර් මඩ හොල් ආයේ මේක තියෙන්නේ බීච් එකේ බලමු මට හුඩු හරි මොකද මේ තියෙන්නේ පරද්දන්නේ කියලා කියන්නේ අම්මා නංගි ඉන්නවා අඩෝ නංගි කැත වැඩ කරන්න බම්මර පුරන්න උඩින් ගියා කො මටත් දීපන් උඩ අම්මට හුඩු මොනවද බං මම කො මීමසොත් කරගෙන යනවා අම්මර උඩ අඩෝ මල් ටිකක් දැන් නැහැ ගියා පාර පැත්තේ අර උගේ පවර් එක වෙන්න තියෙන්නේ මම දැක්ක අහස උඩ පියාඹන කවුරු හරි පවර් එකක් දුන්නෙත් නෑ අපිට එයා එහෙන් යනකොට අපි ගින්දර එක දාලා යම් මෙන්න මෙතන නයිස් අපි ආ පාස් කරා එනකොට දැන් මේ
අම්මට හුඩු හැප්පුණා. මං හිතුවා හරි සීල්ඩ් එකක් දාගමු පට ගාලා කනගාවින්නේ. අන් දෙකක් දාගමු. දැන් මා පාස් කරන්න බෑ ඔයාට. හරි මං හිතලා පාස් කරන්න අම්මෝ කනගාවෙන්නේ යකෝ මෙන්න යකෝ. අර උඩ තිරේ අර බලන්න උඩ තියෙන තිරේ අර කනගාවෙන්නේ. අන්න හස්කුරක් හම්බුණා අවුරුදු කාල නෙවෙයි. අවුල නැහැ. මේක ගමු. මොකක්ද ඒක? අම්මා ප්‍රොටෙක්ෂන් එක. මාක් කරේ වොතින් නයිස්. මේකේ මේව කරලා තියෙන හින්දා අවුල් ඇති. කියන්නේ මේකේ ගේම් සවුන්ඩ් නැති හින්දා අවුල් ඇති. බලමු මොකද කිව්වොත් ඔයාලා ඇබිලිටි වල දාන සද්දය ඇහෙන්නෙත් නැහැ. අවුල නැහැ. අවුල නැති අවුලක් තියෙනවා. මේ අපි මේ හන්දේක දාගමු. මේකේ මොකක් හම්බෙයිද? මම උඩ එකනුත් තන් දෙකක් කියහන් මොකක්ද දාගමු. අරගෙන තේනි තාම කනගාවෙන්නේ. අඩෝ මේ මුලින්ම ඉස්සර කරේ එක නෝනක් කාර්යය මචං. මොකද කිව්වොත් පස්සේ පාස් කරන්න යනවා ඉතින් හම්බෙන්නේ නැහැ. අම්මට කකුලුවා. අර මුලින් හම්බුන කකුලුව ආපුවා. අඩෝ අපි පරාද කරන්නේ බා ෆස්ට් ට්‍රයි එක. නයිස්. ඉතින් ඉතින් මොනවද දෙන්න ලෝබ වෙන්න එපා. අම්මට මනි දෙක ටිකට් දෙක. එල්ල. අම්මට කොකෝ ලෝකෝ what? අම්මට අයිස් එකයි වඳුරයි කොයිනේ. අයිස් තමයි බොයිස් ඕන. බං කියන්නේ පවර් එක. අම්බෝල් හිමින් කරකවන්න. අම්මට හුඩු වෙනෝ මෙන්න යකෝ. අනේ ඉතින් අසරණ කරන්න එපා. අපි 10 20 ගණන් කරමු. 10 20 30 40 50 60 70 80 අපි පළවෙනි එක පික් කරමු. අම්මට අයිස් පවර් එක හම්බුණා නේද? ලක් එකව නයිස්. හරි. අර ටිකක් කරලා ඔබන්න තු හිටියම අර ෆෝන් එක අර වගේ එකක් වටනවා. ඒ දන්නේ හැටි වෙන්නේ නැති. අපිට no thanks ස්විච් කරන්න පුළුවන් ඩ්‍රයිවර් අපි මල් ළඟිය දාගමු පොඩ්ඩක්. අපි එහෙනම් යන් අලුත් එකට කොකනට් කා අම්මට උඩ. අපි එන ෆස්ට් එක එනකට අම්මට කවුද බචන් මේ කන්දේ අයියා? ඔයාද? කන්දේ වලට සම්පූර්ණ වෙනස් එක අම්මට උඩ ඇස් දෙකේ මොනවද ලාද කොහෙද බේරෙන. එල මොකද්ද බම් මේ යන් අර හොල්මන් කතා කරගෙන යන් අර පාරක් වගේ නෙවෙයි. මිනි ඔලුවෙක් යනවා අපේ ඉස්සරහින් මෙන්න මිනි ඔලුවයි අර මුලින්ම හම්බුණ බීච් එකේ ඉන්න කොල්ල. එල අම්මට උඩු අම්මට උඩු මේ තඩි වාහනයකුත් ඉන්නවා බං. කොහොද බං ඒ තඩියා? අඩෝ අම්මට කවුද ගගනගාමියෙක් කෙනෙක්ගේ මොල් අම්මට උඩු කව මොකද්ද බං මේ ඔලු උඩ පන්දන් කරකැවෙන්නේ? පන්දන්නේ පටනාතකෝ. ඔඩු ඒ හැරවෙන පැත්තට නේ බං හැරවෙන්නේ. ඉඳා දුන්නා. තඩි වාහනෙන් එනකොට හොඳ වැඩි. අම්මර හරකගේ අන් දෙකක් දාගත්ත හාවා. එල කිරි. මේ ප්‍රොටෙක්ෂන් එකක් දාගමු පොඩ්ඩක්. නැත්නම් පිටිපස්සෙන් එන එක මොනවා කායිද දන්නේ. අම්මට උඩු මේකෙන් යනවා. අම්මර සිරිය නෑ මක්කේ. අඩේ. මොකද මේ හැම නයිස්ද? නෑ. අපිට හම්බුණා හස්කුරක්. අවුරුදු 9 මං කලිනුත් කිව්වා. අම්මර හොරු. බලමු මේකෙන් මොනවා හම්බෙයිද කියලා. යකෝ නිකන් අර පටනත් ලකුණෙන් අර බයින් කරාෆේ රුන්නේ දැන් පොඩ්ඩක් ලූට් කරනවා. අම්මට ප්‍රොටෙක්ෂන් එක ආතාර එක ඉවරුණා. සැනෙන් ඉවරුණා. තාම ඉන්න කන්දේ අයියා. ලා බේරෙන උගයන්ගේ. අම්මට හොරු මචං. එල කිරි. අනේ කො අයිස් පවර් එක ගහුව අම්මා වැදුනා. අන් දෙකක් දාගත්ත දැන් ඉන්නකො පාස් කරනවා අම්මා. කිව්වා ඉන්න එපා කියලා. මොකද බං මේ වැදුනේ කොහොයාගෙන වැදුනේ බං? ඔයාලට සද්ද ඇහෙන්නේ නැහැ නේ අම්මට හුඩු. අඩෝ හාව බලු වැඩ කරන්න එපා හරිනේ. අඩෝ දැන් පහ තමයි බං. මම පාස් කරන්න හම්බෙන්නේ. අර හාව බලු වැඩ කරා ඈ. ඔකට එක වෙන්න දෙන්නේ නැහැ මං. මිදා එක නම් වෙන්න එපා. එක නෙවෙයිනේ නෑ එක නෙවෙයි. එල කිරි. දෙකද කොහෙද? දෙක හරි වුණා නේ අවුලක් නැහැ. අපි නම් පහ මං කියන්නේ හාව. දෙකද කොහෙද? ඔව් දෙක මේ පහ. අඩෝ එකතරවක්වත් හම්බුන්නේ නැහැ බං. හරි අපි ආපහු ගහලා බලමු. සැලෙන්නේ නැහැ බං. පිස්සුද බං? සැලෙන්නේ නැහැ. එහෙම සැලෙන්නේ නැහැ. හරි අපි ගහලා බලමු. මේ පාර නම් ගහනවා ඈ. අර තඩි ආපු ඉන්නවා. කලින් පාර කිව්වතොට එන්න එපා කියලා තෝ ආපහු ඇවිල්ලා. පොඩ්ඩක් මේ පාර පොඩ්ඩක් ඉස්සර කරමු. හැබැයි ඒක හරියන්නේ නැහැ. පිටිපස්සෙන් කිටුවොත් හරි. පාව එක ගන්න බැරි වුණා. කෙලිත් දන්නේ නැහැ. ඊට පස්සෙන් හතුත් කඩන් යන්නේ මේ අවස්ථාවේදී.
මට හුඩු වෙනවා. කන්දේ අයියාගේ ඔළුවෙන් දුම් පිට වෙලා බංගේ අම්මට හුඩු. මට උඩු වතුරේ. අම්මා මෙතන හරුම් ගානට නයිස්. අර එළිය පේනවා බං අතනේ ෂෝට් කට් එකක්ද කොහෙද? අපි ඒක ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් බලමු. එහෙනම් ඊළඟ වීඩියෝ එක මම දාන්නේ මයින්ක්‍රාෆ්ට් බොහෝ දුරට. කවදා හරි මම වීඩියෝ එකක් දානවා මේ ෂෝට් කට් එකේ. අම්මරුඩු ඇවිල්ලා වැදුනා. අඩෝ මම මේ බලන් ඉන්නවා ඇඩ්වාන්ස්මන්ට් එකක් කෙනක මයින්ක්‍රාෆ්ට් ගහලා ඇයි යකෝ අර මං ෂීල්ඩින් අරක බ්ලොක් කළා. හරි it's not today කියලා ඇඩ්වාන්ස්මන්ට් එකක් එනවනේ මයින්ක්‍රාෆ්ට් එකේ. අන්න ඒ වගේ. අඩ මං හිතුවා දින්න කියලා යකෝ ලැබ් දෙකක් තියෙනවා. කියව ගන්නත් බෑ බා. ඒ ලකුණු විතරක් දාපන්කෝ ලැබ් කියලා දාලා දී. අයිස් එකක් හම්බුණා අපිට පළවෙනි අයිස් ඇබිලිටි එක. හැබැයි අපි ඉස්සරහින් එකක්වත් නැහැ. අපි මෙන්න මේක දාමු අම්මට හුඩු. අඩෝ බලුවට කරන්න එපා මචං. අම්මා වතුරේ. අයිස් එක ගහම අපිට කරන්න දෙයක් නැහැ. මේ පවර් එක ගමු. අම්මට ඒකත් ගහන්න වෙනවා. මම හිතන්නේ අපි ඉස්සරහින් එකක්වත් නැහැ. මේකත් නිකන් අපතේ යනවා. අර උඩ පාරක් තියෙනවා තන ඒක ෂෝට් කට් එකක්ද කොහෙද? අම්මට අනේ මන් දන්නේ. ඒක ෂෝට් කට් එකක් එන්නේ නැති. අර මිනි ඔලුව කියන එක බං අම්මට ඒ කොහෙද යන්නේ? බල ඌ යකෝ කර උඩරකින් එන්නේ. පොඩ පවර් එකක් ගන්න බැරුණා අඩෝ. ෂෙක් මෙන්න ඕයෝ ඵලයන්. ඔල මම මයිස් කමෝ යකෝ මං එක යකෝ. ඔබට එක වෙන දෙන්නේ නැහැ හේව. යකෝ තප්පර 5ක වෙනසක් යකෝ. මට සිරි. ඌ යකෝ කනගාවා. හරි අපි එහෙනම් තාත් මැච් එකක් ගහලා බලමු. මේක ගහලා නවත්තනවා බං මේ වීඩියෝ එක මෙතනින්. මේක නවත්තමු. මේ වීඩියෝ මේ වගේ වීඩියෝස් විතරම ඕනනම් කියන්නේ මේක මයින්ක්‍රාෆ්ට් එකෙන් අයින් වෙනවා නිකන් වෙනත් ගේම්. ඒත් මම අරන් එන්න පුළුවන් විදියට. හරි මචං මේ හාවික් ඉන්නවා ඉස්සරහෙන් උට වැඩක් දෙන්න ඕන. ඩොඩක් දෙන්න කලින් මේ මං ඉස්සරෙන් හයියෙන් යන්න. අර කකුලුව පයින්න බම් මැදින් අපේ යවුණා මොකද මන් දන්නේ. හරි අම්මරෝඩු. අන්න මුන් ටික හඳේ ඇව්වා. උඩ පා වෙනවා යකෝ. මං එක. අද තිබ්බ ඉඳ හොඳයි. උන් හඳේ යන්න මං බිම යන්න. අපි අන්දක දාගමු. මෙතන මොකක් හම්බෙයිද? එදිනුත් තන්දයක් යකෝ. ඒකත් දාගන්න. එල කිරි. මම බලන්න ගිනි මැලි එකක් ගහලා තියෙනවා පාර මැද. අඩ මේ ආපු අයිස් එක හම්බුණා. ඒවට අපිට ගන්න වෙන්නේ නැහැ. අඩ කකුලුව පයින්න එපා පාර මැද්දෙන්. ඊට පස්සේ අතප්පයක් කරන්න කියලා අඩාගෙන එන්න එපා. එහෙම වෙන්නේ නැහැ. වෙනම කතාවක්. අපිට ශීල්ඩ් හම්බුණා. අම්මරෝඩ අපරෝඩ පොල්ගස් කඩාගෙන යන අඩ ආරක්ෂි ඇබිලිටි එක ගන්න බැරුණා. අරුම් කනගා වෙනවා බා. පාන මේ මල් එක දාමුද කියන්නේ අම්මරෝඩ අයියට සිරි කවුද බං අර දහන් මේක යනවා රූප පාස්කල් යනවා හැම දහන් අන්න එහෙම මල් ඇබිලිටි එක තියෙන ඉන්න හොඳයි. යකෝ අර හොයාගෙන ඉන්නෝනේ බං අර කාක් ගාගෙන. ඔයාලට සවුන්ඩ් ඇහෙන්නේ නැතුව ඇති. හොයාගෙන එකක් තියෙනවා බං මොකක්ද දන්නේ. මට හම්බුනේම නැහැ ඒක. අන්දගත් දාගත්තා. අම්මා අපි ෆස්ට් බා. මේවා ඊසි බං මේවා නැති. ඕ කියලා හිතාගෙන ඉන්නවා. හරි. ඔය මචං කොයින් 200ක් වුණා no thanks අඩන්න එපා ඕනේ. හරි බං දැන් මම වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. මම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකම් හැමෝටම bye bye.